අපි කියන්නේ කිසිම කෙනෙක්ට අරු වරම වරේ මූ වරම වරේ කියලා. හැබැයි කාට හරි කමන්නේ ආපු උන්ට පොඩි සපෝට් එකක් දෙනවා. පොඩි එකක් දෙනවා. ආයිබෝන් පෙරේද මම වීඩියෝ එකක් දැම්මා. අර සුපුනා කුණුහරුප කියන එක සම්බන්ධව. කුණුහරුප කියන්නේ ඔබ කරන වීඩියෝස් හොඳයි හොඳ වැඩක් කරනවා ලංකාවට පිටරටක ඉඳන් වුණත්. ඉතින් අර කුණුහරුප කියන එක නවත්තලා වීඩියෝස් හොඳට දාපන් කියන එක තමයි මම කිව්වේ. සමහර විට මම මේ දාපු වීඩියෝ එක සම්පූර්ණ බලන්න නැතුව එක එක මිනිස්සු ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා. මම ඒ කමෙන්ට් ඔක්කොම කියෙව්වා. ගොඩක් තැන්ක් යූ කට්ටියට බන්නින්නේ නැහැ. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකක් දාලා මොකක් කර දෙයක් කියපේකට. මේ ඉතින් මම කියන්න උත්සාහ කරේ සුපුනා පළවෙනියටම මොකද කරන්නේ පටන් ගත්ත ගමන් කුණුහරුප කියනවා. ඒක ඇවිල්ලා දැන් සුපුනා ඉන්න පරිසරය ඇවිල්ලා ඌ ඉන්නේ පිලිපීන් වලනේ. ඒතර ඌගේ පවුලේ කට්ටියට ළමයිට කාටවත් කුණුහරුප තේරෙන්නේ නැහැ මොනවා කිව්වත්. දැන් මේ දාන වීඩියෝස් ඔක්කොම බලන්නේ කවුද ලංකාවේ මිනිස්සුනේ. එතකොට ඕක කවුරු හරි බැරි වෙලාවකවත් කොහේ හරි තැනක අපි සාමාන්‍යයෙන් පොදු තැනක ගිහින් තමන්ගේ ෆෝන් එක Facebook කියන්න ඕන් කරපු ගමන් මොකද වෙන්නේ? ඕක මිනිස්සුන්ට ඇහෙන්න පුළුවන්. එහෙම වුණායින් පස්සේ මොකද තමන්ම තමයි අපහසුතාවටපත් වෙන්නේ. ඒ හින්දායි මං කිව්වේ කුණුහරුප කියන්නේ නැතුව ඕන දෙයක් මේකේ දාපන්. උඹ ඇවිල්ලා කරන වැඩේ ගොඩක් වටිනවා කියලා. ඒක අර මං ඉස්සලා කිව්වා වගේ ඒක හරි විදිහට තේරුම් ගත්ත කොටසක් හිටියා, වැරදි විදිහට තේරුම් ගත්ත කොටසක් හිටියා. ඉතින් ඒ දෙවිදිහටම තේරුම් ගත්ත කට්ටියක එක විදිහ කමෙන්ට් දාලා තිබ්බා. එතකොට ඒ වීඩියෝ එකට අද වෙනකොට මම පෙරේදා දැම්මේ අද වෙනකොට ඔගේ ලයික් 1200කුයි කමෙන්ට් දාලා තිබ්බා 341කුයි ෂෙයාර්ස් 134කුයි තියෙනවා. ඒතර මම මේ ෂෙයා කරපු කට්ටිය නෙමෙයි මම කමෙන්ට් කරපු කට්ටිය ගිහින් account ගිහින් බැලුවා. හුඟක් ඇවිල්ලා මේ fake account තමයි තියෙන්නේ. කියන්නේ Tamanට මේ කමෙන්ට් ඔය 341කින් 25ක් විතර තිබ්බා හරි අවුලක් නැහැ මේ ඔය කියන කතාව ඇත්ත කුණුහරුප නොකියනවා නම් හොඳයි කියන එක. අනිත් ඔක්කොම දාලා තිබ්බේ හරි ඒක හොඳයි කුණුහරුප කියන එක හොඳයි කියන එක. ඒතකොට ඒ කට්ටියගේ වට ගිහින් බැලුවට පස්සේ ඒව ඇවිල්ලා සම්පූර්ණ fake account. හැබැයි අර මේක කුණුහරුප කියන්න එපා. ඒක ඒ කතාව හරි කියන එක කියන මිනිස්සුන්ගේ ඒවා ඇත්තටම මේ හොඳ රියල් account වලින් තමයි ඒ කට්ටිය කමෙන්ට් එකක් කරේ මේ දාලා තිබ්බේ. එතකොට මං කිව්වේ අර මේක තේරුම් ගන්න මිනිස්සු දෙවිදියට තේරුම් ගන්නවා. ඒක ගැළපෙන්න ඌ හොඳ වැඩක් කරනවා. එතකොට අපි දන්නවා වැරදි කරන මිනිස්සුන්ට ජරා වැඩි කරන මිනිස්සුන්ට කතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ විදිහට අපි face to face හම්බුනාට පස්සේ කතා කරන එක වෙනම දෙයක්. හැබැයි මේක ඇවිල්ලා මේ කවුරුත් පරිශීලනය කරන පොදු සමාජ මාධ්‍යයක් භාවිතා කරලා මේ විදිහට කරන්නේ. අන්න ඒකයි මං කිව්වේ එහෙම කරන්න එපා කියලා. මොකද සුපුනාගේ පර්සනල් account එක වුණාට මේකේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන බොහෝ පිරිසක් ඉන්නවනේ. ඒ මිනිස්සු යම් තැන්වලදී අපහසුතාවයට පත් වෙන්න පුළුවන් සුපුනාපත් නොවුනට ලංකාවේ ඉන්න මිනිස්සු. ඒකයි මං කිව්වේ. ඒක ඇවිල්ලා කවුරුත් වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. ඒකේ වැරදි විදිහට තේරුම් ගන්න එපා. හරි විදිහට තේරුම් ගත්ත මිනිස්සුත් හිටියා. මං කිව්වේ වැඩි හරියක් හිටියේ fake account වලින් එන මේ ඒක වැරදි විදිහට තේරුම් ගත්ත මිනිස්සු. ඔන්න ඕකයි සරලම කතාව. කවදාවත් කියන්නේ ඌ කරන වැඩේ වැරදි කියලා. ඌ කරන වැඩේ හරි. ඌ කොච්චර පිලිපීනේ ඉඳලා කෑ ගැහුවත් මේවා කරත් මේ රට හදන්න පුළුවන් රටක් නෙවෙයි. මොකද මේ පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා මේ ඉන්නේ උන් ටික මොන හරි දෙයක් කරයි කියලා. එහෙම නැති වුණොත් 20 25 ගෙදර තමයි 20 29 ගෙදර තමයි යන්න වෙන්නේ. මොකද මේ රටේ දේශපාලනය කරන මිනිස්සු හුඟක් කියන්නේ බහුතරයක් කරේ නැහැ. කරනවා කියලා ආවට කරන්නේ නැහැ. කරන්නත් බෑ. කරන්න දෙන්නෙත් නැහැ සමහර උන්. හුඟක් උන් කරන්න දෙන්නේ නැහැ. හුඟක් උන් කරන්නේ නැහැ. කරන්න බෑ. ඕකයි ලංකාවේ දේශපාලනේ තත්ත්වේ. ඉතින් අර ලංකාවේ දේශපාලන කඩේ ගිහින් නිකන් සවුත් වෙනට වැඩි හොඳයි පාඩුවේ ඉන්න එක. අපි ඇවිල්ලා මාලිමාවට කඩේ යන්නෙත් නැහැ. පොහොට්ටුවට කඩේ යන්නෙත් නැහැ. කාටවත් කඩේ යන්නේ නැහැ. අපි දකින දේ කියනවා මෙන්න මේකයි වෙන්න ඕනේ කියන එක. අපි කියන්නේ කිසිම කෙනෙක්ට අරු වරම වරේ මූ වරම වරේ කියලා. හැබැයි කාට හරි කමන්නේ ආපු උන්ට පොඩි සපෝට් එකක් දෙනවා. පොඩි එකක් දෙනවා. ආපු උන්ට පොඩි සපෝට් එකක් දෙනවා. දැන් ඉන්නේ මුන්නා මුන්ට පොඩි සපෝට් එකක් දෙනවා. 20 29 වෙන කවුරු හරි ආවොත් ඌටත් පොඩි සපෝට් එකක් දෙනවා. මේක කරන් යනවාද කියලා බලන්න. යන්න නැත්නම් ඉතින් අවුරුදු 5න් පස්සේ අනිත් පැත්ත හරවන්න තමයි තියෙන්නේ. කරන්න පුළුවන් සරලම දේ ලංකාවේ දේශපාලන ඉතුරුයි. මේක ඇවිල්ලා අර කිව්වා වගේ හදන්න පුළුවන් තැනක් නෙවෙයි. හදන්නත් හරි අමාරුයි. ලංකාවේ ඉන්නකොට හදන්න බැරුව රට ඉඳන් කොහොමද මං සුපුනෝ කරන්නේ මේක? කමක් නැහැ. උඹ අර බං ඊ කිව්වා උඹ කරන සමහර දේවල් හරි දේවල් තියෙනවා. සමහර දේවල් උඹට මොකද තොරතුරු ලැබෙන විදිහටනේ කතා කරන්නේ. කරන හරි ඒක ප්‍රශ්නයක් නෑ. උඹ කතා කරපන් දිගටම. මචං අර කිව්වා වගේ මේ දැන් මේ වීඩියෝ එක අද කියන්නේ සුපුනට නෙවෙයි. අද කියන්නේ පෙරේදා වීඩියෝ එකට කමෙන්ට් කරපු කට්ටියට ඒක හරි විදිහට තේරුම් ගන්න මොකද්ද කිව්වේ කියන එක තේරුම් අරන් මේ හුඟක් දුරට උත්සාහ කරන්න fake account වලින් නෙවෙයි තමන්ගේ real account එකෙන් ඉන්න. එහෙම වුණොත් තමයි මිනිස්සුන් අනන්‍යතාවයේ ඕන කෙනෙක්ට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙමනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.